ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ SL රුමේනියා YouTube channel එකට ඔයාලා හැම දෙනාම ගොඩක් ආදරෙන් මුලින්ම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. උදා වූ මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාලට කිරියෙන් පැණියෙන් ඉතිරෙන හීන හැබෑ වෙන වාසනාවන්ත අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මුලින්ම අදත් ආවේ එම්බසි අප්ඩේට් වීඩියෝ එකක් අරගෙන ගොඩක් කට්ටිය බලාගෙන ඉන්නවා ඉන්ටර්විව් එම්බසි ඉන්ටර්විව් එකට මුහුණ දෙන්න වීසා අපොයින්ට්මන්ට් දාලා. ඉතින් අලුතෙන් SC නම්බර්ස් ඉෂු වෙනවා. අලුතෙන් එම්බසි එකේ රූල්ස් ටිකක් ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව ඔයාලගේ ඩොකියුමන්ට් වල වෙනස්කම් ටිකක් වෙලා තියෙනවා. මේ හැමදේම කතා කරන්න තමයි අද මේ වීඩියෝ එක අරන් ආවේ. මුලින්ම කියන්න ඕන එම්බසි එක 2025 4/18 කියන දවසේ 4/21 කියන දවසේ 4/18 වෙනි සිකුරාදා 4/21 එන්නේ සඳුදා. ඒ දවස් දෙකේම එම්බසි එක වැඩ කරන්නේ නැහැ. මහා ජනතාවට විවෘත නැහැ. ඒ කියන්නේ ඉන්ටර්විව් වලට පොත් කලෙක්ෂන් වලට කිසිම දෙයකට ඔයාලට එම්බසි එක ඕපන් නැහැ. ඒකට හේතුව සිකුරාදා එනවා ගුඩ් ෆ්‍රයිඩේ එක, සමුදා එනවා පාස්කු ඉරිදාට පසු දින කියලා තමයි සමුදා නිවාඩුව තියෙන්නේ. ඉතින් රුමේනියාවෙන් අපිටත් සිකුරාදා සහ සමුදා දවස් දෙකම නිවාඩු. ඉතින් එම්බසි එකත් වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒක මුලින්ම කියන්න ඕන. ඊට අමතරව ඔයාලට SC numbers issue වෙනවා. ඒ ගැන කතා කරන්න ඕන. SC numbers issue වෙනවා දැන් පහුගිය දවස් ටිකේම 169 ඒ අතර තමයි SC numbers issue වුනේ. 2025 4/14 සමුදා ඉඳන් සමුදා SC numbers issue වෙන්න පටන් ගත්තා. 170ට සමුදා ඉඳන් SC numbers 170ට issue වෙන්න පටන් ගත්තා. අද මම මේ වීඩියෝ එක කරන අද දවසෙත් ඒ කියන්නේ 15 වෙනිදා දවසෙත් 15 වෙනිදා අඟහරුවාදා දවසෙත් SC numbers 170යි 9ට වෙනකම් 170 පටන් අරන් ඊළඟ අංකේ 9 වෙනකම් SC numbers ගොඩක් කටි issue වෙලා තියෙනවා. SC numbers issue වෙලා නැති කට්ටිය කලබල වෙන්න එපා. ඉදිරි මේ දවස් කීපය ඇතුළත සහ ඉදිරි සතිය ඇතුළත ඔයාලගේ SC numbers issue වෙයි ගොඩක් දුරට 170 ඉන්න කට්ටිය. එතකොට මේ 170 ඉන්න කට්ටිය කියලා කියන්නේ SC numbers 170 කියන්නේ සාමාන්‍යයෙන් සබ්මිට් කරපු ඩේට් එක එන්නේ ඒ වෙනකොට 2024 7 වෙනි මාසේ සබ්මිට් කරපු කට්ටිය තමයි 170 SC numbers 170 ගණයට ගොඩක් වැටෙන්නේ. ඒ හින්දා ඔයාලා හොඳට මතක තියාගන්න 170 වුණාට ඔයාලගේ සබ්මිෂන් ඩේට් එක 7 වෙනි මාසේ අග 8 වෙනි මාසේ මුල වගේ එකක් නම් තියෙන්නේ. ඒ කියන්නේ දැන් ගොඩක් කට්ටිය මෙහෙම කරනවානේ. SC number එකක් කලින් ක්‍රියේට් කරලා ඉවරලා සබ්මිට් කරන්නේ 8 වෙනි මාසේ වගේ. එහෙම වුණොත් එහෙම ඔයාගේ SC number එක 172 පටන් 70 ඉඳන් ඊළඟට දෙක කියලා පටන් ගන්න අංකයක් වුණත් ඔයාලට ඉන්ටර්විව් ඩේට් එකක් එන්නේ තව ටික දවසක් පහුවෙලා. මොකද සබ්මිෂන් ඩේට් එකට තමයි SC numbers issue වෙන්නේ. ඉතින් මේ දවස්වල issue වෙන්නේ 2024 7 වෙනි මාසේ apply කරපු කට්ටියගේ 16 17 18 19 ওই දවස්වල apply කරපු කට්ටියගේ තමයි SC numbers හරියටම 170 තියෙන්නේ. ඉතින් ඒ කට්ටියගේ තමයි date issue වෙන්නේ. හරි. ඉතින් ඊට අමතරව passport collection ඒ කියන්නේ interview ගියපු කට්ටිය පොත් ආපහු එම්බසියෙන් ගන්න වීසා එක ඔයාලගේ ඕකේ වෙලාද වීසා එක රිජෙක්ට් වෙලාද මොකක්ද වෙලා තියෙන්නේ කියලා බලා ගන්න ඔයාලා බලන් ඉන්නවා. ඉතින් 168 169 ඉන්ටර්විව් ගියපු කට්ටියට passport collection එකට මේල් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලා කලබල වෙන්න එපා. ඔයාලගේ තාම පරක්කුයි කියලා දැන් ඉක්මනට එම්බසි එකේ වැඩ ටික වෙනවා. මේ මාසේ ඉවරනකොට 170ත් මැදට වගේ යනකම් කියන්නේ අගට වගේ යනකම්ම 171ට පටන් ගන්නකම්ම ඉක්මනට මේ මාසේ ඉවරනකොට ඩේට් ඉෂු වෙයි කියලා බලාපොරොත්තුෙන් ඉන්නේ. ඒකෙන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් પાස්පෝර්ට් කලෙක්ෂන් කරගන්න ඉන්න කට්ටියටත් සුභාරංචියක් තියෙනවා. ඒ කට්ටියටත් ඉක්මනට දැන් අර කලින් වගේ මාසෙකමාර එච්චර දුර යන්නේ නැහැ. සතියෙන් දවස් 3න් 4න් 5න් ආපු කට්ටියත් ඉන්නවා. ඒක හැමෝටම එකම විදියට එන්නේ නැහැ. ඒක වෙනස් වෙනවා. ඒක වෙනස් වෙන්නේ කොහොමද කියලා කියන්න මම දන්නේ නැහැ.
හැබැයි ඉතින් ඒක එහෙමයි. සමහර කට්ටියට දවසෙන් දෙකකින් ඇවිල්ලත් තියෙනවා. සමහර කට්ටියට සතියක් එකමාරක් දෙකක් ගියපු කට්ටියට ඉන්නවා. දැන් ගොඩාක් දුරට සාපේක්ෂව හැමෝටම සතියක් දෙකක් ඇතුළත වගේ පාස්පෝර්ට් කලෙක්ෂන් වලට මේල් එක එනවා. ඊට අමතරව කියන්න ඕන එම්බසි එකෙන් පාස්පෝර්ට් කලෙක්ෂන් වලට දීලා තියෙන සවුන්ද දිනය. සවුන්ද දවස තමයි පාස්පෝර්ට් කලෙක්ෂන් වලට දීලා තියෙන්නේ. ඉතින් මේ සවුන්ද දවසේ සාමාන්‍යයෙන් සවුන්ද දවසෙත් ඉන්ටර්විව් තියෙනවා. වර්ක් පර්මිට් වලට වර්ක් වීසා යන කට්ටියගේ, ඊට පස්සේ ෆැමිලි දාලා යන කට්ටියගේ ඒ හැමෝගෙම ඉන්ටර්විව් තියෙනවා සවුන්ද දවසේ. ඉතින් සවුන්ද දවසේ ඉන්ටර්විව් කරන ගමන්ම තමයි පාස්පෝර්ට් කලෙක්ෂන් තියෙන්නේ. ගොඩක් දුරට ඉන්ටර්විව් ඉවරලා තමයි පාස්පෝර්ට් ඒ කට්ටිය ඉෂුව කරන්න පටන් ගන්නෙ. ඊට අමතරව ළඟදී මීටින් එකක් තිබුණා එම්බසි එකේ. ඒ මීටින් එකේදී වැදගත් දේවල් කීපයක්ම සාකච්ඡා වෙලා තියෙනවා. සහ ඩොකියුමන්ට් අරන් යන ඩොකියුමන්ට් වල වෙනස්කම් කීපයක්ම ඒ කට්ටිය කියලා තියෙනවා. ඉතින් ඒ වෙනස්කම් එකින් එක කතා කරමු. මුලින්ම පළවෙනි එක ඔයාගේ ට්‍රැවල් ඉන්ෂුරන්ස් එක. ට්‍රැවල් ඉන්ෂුරන්ස් එක ඔයා ඉන්ටර්විව් ඩේට්, ඒ කියන්නේ යන්න තියෙන දවසේ ඔයාගේ ඉන්ටර්විව් ඩේට් එක, එම්බසි අපොයින්ට්මන්ට් ඩේට් එක තියෙන දවසේ ඉඳන් දවස් 20ක් ඉස්සරහට දාලා එදා ඉඳන් තමයි දවස් 180 හදාගෙන එන්න කියලා තියෙන්නේ. දැන් අලුත්ම රූල් එක විදිහට ඒ විදිහට තමයි එම්බසි එක කියලා තියෙන්නේ. මේක උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම 2025 පස්වෙනි මාසේ දෙවෙනිදා ඉන්ටර්විව් යන්න ඉන්න කෙනෙක් ඔයාගේ ට්‍රැවල් ඉන්ෂුරන්ස් එක හදාගෙන යන්න ඕන 2025 පස්වෙනි මාසේ 22 ඉඳන් දවස් 180ක් ඉස්සරහට තමයි දාන්න යන්න ඕන. ඒක දවස් 20ක්ද 21ක්ද කියලා නිශ්චිතව කියලා නැහැ. දවස් 20ත් මාසයත් අතර දුරක් තියලා එයා ට්‍රැවල් ඉන්ෂුරන්ස් එකේ ඩේට් ඉස්සරහට දවස් 180ක් ඉස්සරහට හදාගෙන එන්න කියලා තමයි එම්බසි එක කියලා තියෙන්නේ. මේ ළඟදී මගේ කෙනෙක් මගෙන් වීසා ඇප්ලයි කරපු එක්කෙනෙක් ඉන්ටර්විව් ගියා. එයාට හැබැයි මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා. ඒක මම ඔයාලට කියන්න ඕන. මොකද ඒකත් දැනුවත් වෙලා වල යන්න ඕන නිසා. මගෙන් වීසා ඇප්ලයි කරපු එක්කෙනා ගියේ ඉන්ටර්විව් ගියේ 2025 4 වෙනි මාසේ 9. එතකොට මම එයාට එතකොට එම්බසි එකෙන් කියලා තිබේ දවස් 20ක්වත් ඉස්සරහට තියෙන්න ඕන කියලා. එතකොට මම එයාට දවස් 20ක් තියලා දවස් 29. ඒ කියන්නේ 2025 4 වෙනි මාසේ 29ට එයාගේ ඩේට් හදලා එදා ඉඳන් දවස් 180ක් ඉස්සරහට ඉන්ටර්විව් ට්‍රැවල් ඉන්ෂුරන්ස් එක හදලා දුන්නා. හැබැයි එයා ඉන්ටර්විව් ගියාට පස්සේ එයාගෙන් ප්‍රශ්න අහලා ඔක්කොම කරලා එයාගේ ට්‍රැවල් ඉන්ෂුරන්ස් එක අරන් බලලා එතන කන්සිව් වල කියලා තියෙනවා ඔයාගේ ට්‍රැවල් ඉන්ෂුරන්ස් එක තව මාසයක්, ඒ කියන්නේ 5 වෙනි මාසේ 29 වෙනකන් ඉස්සරහට දාගන්න. එහෙම නැතුනොත් එහෙම ඔයාගේ බියුරෝ කරන වැඩවලට ඊට පස්සේ බියුරෝ ට්‍රේනින් එකට යන්න තියෙනවා නම් ඒවට මේවට ඔයාට කාලෙ මදි වෙයි. වීසා එක ප්ලාන් වෙච්ච දවසේ ඉඳන් තව මාසයක් විතර ඉස්සරහට ගියොත් එහෙම ඔයාට මේ රුමේනියාට ඇවිල්ලා ඩොකියුමන්ට් ID එක හදාගන්න කාලෙ මදි වෙයි කියලා එතනින් කියනවා. ඒ මගේ ඒ ඇප්ලිකන්ට් එතන හිටපු එයාව ඉන්ටර්විව් කරපු කන්සිලර් කියලා තියෙනවා මම කලින් රට ගියපු එක්කෙනෙක්, මට බියුරෝ ට්‍රේනින් එකක් කරගන්න ඕනේ නැහැ. බියුරෝ ට්‍රේනින් මම කලින් කරලා තියෙන්නේ. ඒ නිසා මේක මදිද කියලා ඇහුවට පස්සේ එතනින් කිව්වලු ඒ කන්සිලර් කිව්වලු මට අනිවාර්යයෙන්ම මේ විදියට මම ඉල්ලන්නේ මේ විදියට මට ඕන නිසා කිව්වලු. බැරිලාවත් වීසා එක රිජෙක්ට් වුණොත් එහෙම මට කරන්න දෙයක් නැහැ කිව්වලු. ඔයාගේ කැමැත්තක් කිව්වලු. මම ඩොකියුමන්ට් බාර ගන්නම් කිව්වලු. ඔයා ඩොකියුමන්ට් දීලා යන්න කියලා කිව්වා. ඊට පස්සේ මට කතා කරා. ඊට පස්සේ එයාව මම එතනින්ම සම්බන්ධ කරා ට්‍රැවල් ඒජන්ට් සම්බන්ධ කරලා එයාව ටක් ගාලා එතෙන්ට යවලා ට්‍රැවල් ඒජන්ට් හරහා ටක් ගාලා ඒ වැඩේ ට්‍රැවල් ඒජන්ට් කෝල් එකක් දීලා ටක් ගාලා ඒ වැඩේ කරලා දෙකට කලින් ගෙනලා බාර දෙන්න කියලා තියෙන්නේ. 12 මාර එක් විතර එනකොට ගිහිල්ලා ඩොකියුමන්ට් එක ආපහු ට්‍රැවල් ඉන්ෂුරන්ස් එක ආපහු එන්ඩෝස් කරලා ආපහු ගිහින් බාර දෙන්න සිද්ධ වුණා. ඉතින් ඔන්න ඕකත් හොඳට මතක තියාගන්න. ඔන්නෝම දෙයක්ත් වුණා. තාම හරියටම කියන්න බෑ. සාමාන්‍යයෙන් අනිත් එක් අරන් ගියපු ගොඩක් කට්ටිය දවස් 20 මාසය අතර තමයි එන්ඩෝස් කරන් අරන් ගිහලා තියෙන්නේ. හැබැයි අරයකින් එහෙම ඉල්ලලා තිබුණා. ඒ නිසා ඔයාලා හොඳට මතක තියාගන්න. ඔයාලගේ ඩොකියුමන්ට් එක සබ්මිට් කරපු වීසා එක දාපු ඒජන්ට් හරි එහෙම නැත්නම් ඒජන්සි එකකින් හරි නම් මේ වැඩේ ඔයාගේ වැඩේ කරන්නේ
ඔයාලා ඒ කට්ටියව කන්ටැක්ට් කරන් තියාගන්න ටක් ගාලා බැරිලාවත් අර විදිහට ට්‍රැවල් ඉන්ෂුරන්ස් එක ඉල්ලුවොත් එහෙම ටක් ගාලා එන්ඩෝස්මන්ට් එකක් කරලා ආපහු ඔයාලට ට්‍රැවල් ඉන්ෂුරන්ස් එකක් ගෙන්න ගන්න පුළුවන් විදිහට රස්තිය අඩු වෙන්නේ නැති වෙන්න ඒවා ඒ කට්ටියව කන්ටැක්ට් කරලා තියාගෙන යන්න කියන ඉල්ලීම කරනවා. මොකද මේ වගේ සිදුවීමුත් වෙන්න පුළුවන්. ඊට අමතරව ගැරන්ටි ලෙටර් එකට අමතරව දැන් අලුතෙන් එකට ඉල්ලලා තියෙනවා ඇකොමඩේෂන් කොන්ට්‍රැක්ට් එකක්. ඒ කියන්නේ ඔයාගේ ජොබ් කොන්ට්‍රැක්ට් එකට අමතරව ඇකොමඩේෂන් කොන්ට්‍රැක්ට් ඩි කොමඩාට් කියලා තමයි ඒ කියන්නේ ඇකොමඩේෂන් කොන්ට්‍රැක්ට් එක. ඇකොමඩේෂන් කොන්ට්‍රැක්ට් එක ඒකට ඉල්ලන්නේ ගොඩාක් වීසා දැන් ඉන්ටර්විව් එකට අපි ඩොකියුමන්ට් සබ්මිට් කරලා මාස 5ක් 7ක් 8ක් 9ක් වගේ කාලයක් යනවා මේ වැඩේ ප්‍රොසෙස් වෙලා ඉන්ටර්විව් එකට ෆේස් කරලා වීසා එක වදින්න. එතකොට ඒ වෙද්දි එම්ප්ලොයර්ට ඒ ඇප්ලිකන්ට් ඒ කියන්නේ තමන්ගේ ඒ සේවකයාව අවශ්‍යද නැද්ද කියලා එක බලා ගන්න ඒ කට්ටිය අලුත් රූල් එකක් ගෙනත් තියෙනවා. ඇකොමඩේෂන් කොන්ට්‍රැක්ට් එක අනිවාර්යෙන් ඕන කියලා. සහ ගැරන්ටි ලෙටර් එක ඉන්ටර්විව් යන දවසට සති දෙකකට කලින් ගත් එකක් වෙන්න ඕන කියලා. එතකොට මේ ඇකොමඩේෂන් කොන්ට්‍රැක්ට් එක නැත්නම් ඔයාට ඒ එම්ප්ලොයර් ඇකොමඩේෂන් කොන්ට්‍රැක්ට් එක දීලා නැත්නම් සහ ඉල්ලුවොත් එයාට දෙන්න විදිහක් නැහැ කියලා කියනවා නම් අනිවාර්යෙන්ම ගැරන්ටි ලෙටර් එකේ ඔයා ඉන්ටර්විව් යන්න සති දෙකකට කලින් ගන්න ගැරන්ටි ලෙටර් එකේ ඔයා මෙන්ෂන් කරන්න ඕන accommodation provided කියලා accommodation employee accommodation දෙනවා කියලා ඒ ගැරන්ටි ලෙටර් එකේ මෙන්ෂන් වෙලා තියෙන්න ඕන බෝල්ඩ් කරලා සහ accommodation එකේ ඇඩ්‍රස් එකක් මෙන්ෂන් වෙලා තියෙන්න ඕන සහ දැනට ගැරන්ටි ලෙටර් එකේ තියෙන gross salary එක විතරයි අනිවාර්යයෙන්ම net salary එකත් ඒ කට්ටිය ඉන්ක්ලූඩ් කරන්න කියලා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම net salary එකත් gross salary එක වගේම net salary එකත් ඇතුළත් කරන්න කියලා තියෙනවා සහ කොන්ට්‍රැක්ට් එකෙත් gross එක විතරක් නම් තියෙන්නේ අනිවාර්යයෙන්ම net salary එකත් ඕනේ. එතකොට ඔයා ඉන්ටර්විව් යන්න ඉන්න කෙනෙක් නම් ඉන්ටර්විව් යන්න ඩේට් එක හම්බෙච්ච ගමන්ම ඔයාගේ ජොබ් එක ඔයාට work permit එක ගෙවපු කෙනාව සම්බන්ධ කරගෙන පුළුවන් නම් කොන්ට්‍රැක්ට් එකයි ගැරන්ටි ලෙටර් එකයි සති දෙකකට කලින් ඩේට් එකක් දාලා සති දෙකකට කලින් දෙකම කොන්ට්‍රැක්ට් එක ගැරන්ටි ලෙටර් එක දෙකම ඉල්ල ගන්න. ඇකොමඩේෂන් කොන්ට්‍රැක්ට් එකත් පුළුවන් නම් ඒකත් ඉල්ල ගන්න. ඇකොමඩේෂන් කොන්ට්‍රැක්ට් එක ගන්න බැරි නම් අනිවාර්යෙන් අර විදියට බෝල්ඩ් කරලා මෙන්ෂන් කරන්න ගැරන්ටි ලෙටර් එකේ accommodation provided accommodation දෙනවා සහ accommodation එකේ ඇඩ්‍රස් එක මොකක්ද කියලා. ඊට අමතරව net salary එක gross salary එක. ඉතින් ඔන්න ඔය ටික අනිවාර්යයෙන්ම document part එකේදී ඔය විදිහට document ටික update වෙන්න ඕන. ඒ ටිකත් හොඳට ඔළුව තියාගන්න. සහ embassy fee එක consular fee එක $126 තිබුණේ. දැන් ආයෙත් 130 දක්වා වැඩි වෙලා තියෙනවා. එතකොට ඒකෙදි ගෙනියන්න ඕන ඔයා 100 කොලේ 20 කොලේ 10 130 හදා ගන්නවා 100 20 10. එතකොට මේ 100 කොලේ ගන්නකොට 2021 එකේ ඉඳන් 2021 පස්සේ print වෙච්ච නිකුත් කරපු කොලයක් වෙන්න ඕන. සහ 20 කොලේ සහ 10 කොලේ 2017 ඉඳන් 2017 හෝ 2017 ඉඳන් උඩට print වෙච්ච එකක් වෙන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි visa consular fee එක, ඒ කියන්නේ visa fee එක හැදෙන්න ඕන. ඉතින් අනිත් document ටික තාම same අර විදිහටම තියෙනවා. police report එකත් අනිවාර්යෙන් මාස 3ක්වත් මාස 2ක් හෝ 3ක්වත් ඉස්සරහට headquarters එක තියෙන එක අරන් යන්න. ඒක certify කරලා ගන්න. සහ හැමෝම ගන්න පුළුවන් හැමෝම ඔයාට interview ආපු mail එක අනිවාර්යයෙන්ම මේක කොපි එකක් print කරලා අරගෙන යන්න. අනිත් document වලට උඩින් තියන අරන් යන්න. ඉතින් ඔන්න ඔය ටික අනිවාර්යෙන් මතක තියාගන්න document ටික හදා ගන්නකොට. ඉතින් ඔච්චරයි අලුත් අප්ඩේට්. බලමු තව මොනවා හරි අප්ඩේට් ආවතින් මම වීඩියෝ එකක් ඉක්මනට කරන් එන්නම්. අද උදේ කියන්නේ 15 වෙනිදා මේ 2025 4/15 වෙනිදා හවස් වෙනකොට මෙසේජ් එකක් ආවා 171ටත් ඉන්ටර්වියු ඩේට් ඉෂුව වුණා කියලා. ඒක සබ්මිෂන් ඩේට් එක කවද්ද කියලා හෙව්වට ඒක දන්නේ නැහැ. ඒක ඒජන්සි එකෙන් දැම්මේ කියලා කිව්වා. ඒ කියපු කෙනා. ඉතින් හරියටම ෂුවර් කරන්න බෑ. තාම 171 කට්ටියට ඉෂු වුණා කියලා තාම වෙනම මෙසේජස් ආවේ නැහැ. එහෙනම් 70 ඊළඟට පටන් ගන්න නම්බර එක 1 2 3 4 5 6 7ට යනකම් වගේ ඉන්ටර්වියු ඩේට් ඉෂු වෙලා තියෙනවා. 177 ඒ වගේ පටන් ගන්න නම්බර්ස් 7 8 ඒවට පටන් ගන්න නම්බර්ස් වල යනකම්ම
ඉන්ටර්වියු ඩේට් ඉෂුව වෙලා තියෙනවා. ඉතින් 71ත් අද හෙටම ළඟම ලබන සතිය වගේ වෙනකොට අනිවාර්යයෙන්ම 71 ඉන්නවාටත් ඩේට් ඉෂුව වෙයි. ඒ නිසා හැමෝම 70 ඉන්න කට්ටිය 170 75 අතර ඉන්න කට්ටිය හොඳ අවධානයෙන් ඉන්න ඔයාලගේ ඊමේල් ගැන ඩොකියුමන්ට් ඊමේල් ආපු ගමන් ටක් ගාලා ඩොකියුමන්ට් ටික හදාගෙන ඒ ටික මේවා කරා හරියට ලෑස්ති වෙන්න. ඉතින් ඔන්න ඔච්චරයි කියන්න තියෙන්නේ. හැමෝම මහන්සි වෙන්න ඉන්ටර්විව් එකට මේ අවුරුද්දේ ඔයාලගේ රුමේනියා හීනේ හැබෑ කරගන්න ඔයාලට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. සහ ඔයාලගේ ඒ හැම හීනයක්ම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් වීඩියෝ එක මම මෙතන නතර කරන්නම්. ගිහින් එන්නම් වෙනදාගේම ඔයාලට හීන හැබෑ වෙන සුබ අලුත් අවුරුද්දක් වේවා. මේ ගෙවෙන අලුත් අවුරුද්ද ජය වේවා.